Hi, welcome to my channel. මේ ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ බලන්න ඇති මම මේ මොකද්ද කරන්න කියලා. ඇත්තටම මම මේ හදන්නේ දියුල් ජෑම් එකක්. ඇත්තටම මට මේක හදාගෙන ලිපේ තිබ්බට පස්සේ තමයි මතක් වුණේ මම මේක වීඩියෝ කරලා ඔයාලට රෙසිපියක් විදිහට මේක දානවා කියලා කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මේක හදන්න පුරුදු වෙන්න. ඉතින් ඇත්තටම මට මුල ටික මම වීඩියෝ ඇත්තටම කළේ නෑ. මට ඇත්තටම මේක අමතක වුණා. මම ඔයාලට කියන්නම් මුල ටික කරගන්න විදිය කවුරුත් දන්නවා. එකම දේ දියුල් ටික බ්ලෙන්ඩර් එකට දාලා සීනි ලුණු ඕ ටික දාලා බ්ලෙන්ඩර් කරලා ගන්න එපා. එහෙනම් මේකේ තිත්ත රසක් එනවා. මොකද ඇට ටිකක් බ්ලෙන්ඩර් වෙනවනේ. එතකොට නම් හරි නැහැ ජෑම් එකක් හදන්න. කරන්න ඕනේ වතුර බොහොම පොඩි ප්‍රමාණයක් දාලා පෙනීරයකට දාලා ඒක අතින් තද කර කර යුස ටික අරගෙන තමයි මම මේ අරන් තියෙන්නේ. මේක උපුවඩ තියෙන එකයි මම වතුර බොහොම පොඩ්ඩයි දැම්මේ. වතුරයි ලුණුයි සීනි විතරයි මම මේකට දාන්නේ. ජෙලටින්වත් කෝන් ෆ්ලවර්වත් මම මේකට පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් අය ජෙලටින් හරි කෝන් ෆ්ලවර් හරි පාවිච්චි කරනවා මේක ඉක්මනට උකු කරගන්න. මම නම් එහෙම කරන්නේ නැහැ. මොකද මම කරන්නේ මේක ලිපේ තියලම හැඳි ගාලා පදන හදාගන්න එක තමයි. ඉතින් මම මෙතන අරන් තියනවා දියුල් ගෙඩි 30ක් 35ක් විතර තිබුණා. මොකද මට දියුල් මම අක්කලා ගෙදර ගිහිල්ලා එනකොට දියුල් මට හම්බ වුණා. දියුල් ටිකක් මම ගෙනාවා. ඉතින් මම ඒ ටිකෙන් මට හිතුණා ජෑම් හදාගත්ලා තියාගත්තොත් හොඳයි කියලා. මොකද අපේ ගෙදර ඔක්කොම වගේ දියුල් බීම හැදුවත් බොන්නේ නැහැ. ජෑම් එකක් වගේ හැදුවා නම් ගොඩක් වෙලාවට කනවා. ඒක නිසා මම හිතුවා ජෑම් එකක් හදාගන්න ඕනේ කියලා. එතකොට මම මෙතනට අරන් තියෙනවා දියුල්. එතකොට මට මේකට ගියා හරියටම සීනි කිලෝ 3ක්. කියන්නේ මේක ඔයගොල්ලන්ට පොඩියට වගේ පේනකොට මේක ලොකු දියුල් ජෑම් එකක් තමයි මම මේ හැදි ගන්නේ. එතකොට මම තව මේකට ලුණු දැම්මා. ওই જાති තුන විතරයි පාවිච්චි කළේ. මම මේ හැන්ද පොඩ්ඩක් ඈතට කරලා කාගන්නේ. මේක දැන් අර උතුරනකොට විසි වෙනවා ඇඟට. හරි අමාරුයි කාගන්න එකයි මං ඈතට වෙලා හැන්දත් අවිස්සෙන්ම අල්ලගෙන කාගන්නේ. මගේ අතට දැන් දෙතුන් සැරයක්ම විසිතුණා. ඉතින් ඒ විදිහට තමා මම මුල ටික කරගත්තේ. වතුර අඩුවෙන්ම පාවිච්චි කරන තරමට අපිට මේක ඉක්මනට කරගත්ත හැකි. වතුර ගොඩක් දාලා අපි දියුල් එක දිය කරලා යුස ටික ගත්තාම වෙන්නේ ඒක අපිට ගොඩාක් වෙලා තියාගෙන කා ගන්න වෙනවා. නැත්තම් ප්‍රශ්නයක් නෑ වතුර වැඩි කරගත්තට. වතුර වැඩි කරගත්තොත් වෙන්නේ ගොඩක් වෙලා හැඳි ගගා කා ගන්නවා පදන එනකම්ම. එතකොට අපිට වැඩෙත් එපා වෙනවනේ. ඊට වැඩිය ලේසි ඉක්මනට කරගන්නත් පුළුවන් වතුර පොඩ්ඩක් දාලා මේ දියුල් යුස ටික අරගෙන මේ විදිහට කරගත්තාම. එතකොට දැන් මම මේකට ජෙලටින් එහෙම පාවිච්චි කරන්නේ නැහැ කිව්වනේ. එතකොට පදම හදාගන්න අපිට පුළුවන්. හිමීට මේක කා ගන්නකොට අපේ අතට තේරෙනවා මේක ඝන වෙනවා. ගොඩක් කා ගන්න යන්න එපා. මේක ගල් වෙන ගානටම යනවා. එහෙම නැතුව අපිට අතට තද ගතියක් තේරෙනකොට දැන් ඊට පස්සේ අපි ලිප ඔෆ් කරලා මේ විදිහට කා ගන්නකොට තේරෙනවා මේක තව මදිද තව තියන්න ඕනද කියලා. මේ වෙලාවේ මම ලිප ඔෆ් කරගත්තට මේ පදම මදි. මම ආයි ලිප ඔන් කරලා ආපහු සැරයක් මේක හැඳි ගගා වියා ගන්නවා. එතකොට මෙතන මට ගියා හරියටම පැයයි විනාඩි 10ක් 15ක් අතර කාලයක් මේ දියුල් ජෑම් එක හදාගන්න. මොකද ප්‍රමාණය වැඩි නිසා එච්චර කාලයක් ගියේ. නැත්නම් එච්චර සාමාන්‍ය ටිකක් හදනවා නම් මේ තරම් යන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලා ගියා මට මේකට. ඉතින් මම මේ විදිහට දැන් ආපහු සැරයක් මේක හොඳට කා ගන්නවා. කා ගාලා
මේක හොඳයි. හිතව ගන්න එක තමයි අපි කරන්නේ. එතකොට මේක දැන් මේ විදිහට කරන්නේ මේක අපිට කල් තියාගන්න ජාතිය පාවිච්චි කරන්නේ නැහැනේ. ඒ වුණාට මේක මාසයක් විතර අපිට ෆ්‍රිජ් එකේ නොදා තියාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ෆ්‍රිජ් එකේ තියාගන්න නම් මාස 6කටත් වැඩි අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් මේ තියෙන්නේ හරියටම පැයක් ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේන්නේ දැන් මේක සාහිත්‍ය ප්‍රමාණයකට උපු වෙලා තියෙන්නේ. මේ විදිහට උපු වුණාට පස්සේ අපි හැන්ද උස්සලා බලනකොට දියරේ වගේ එකපාරටම වැක්කිරෙන්නේ නැහැ. ටිකක් නැවත වැක්කිරෙන දාලා තමයි අපි මේක එතනදී ලිප ඕෆ් කරනවා. මේගොල්ලන්ට පේන්නේ මම ඉස්සෙල්ලා පෙන්නකොට එකපාරටම නෙමෙයි වැක්කිරෙන්නේ. කැඩි කැඩි වැක්කිරෙන අන්නේ ගාන තමයි මේකේ පදනම. අපි තව චුට්ටක් මේක මේ විදිහට කියලා ලිප ඕෆ් කරගන්නවා. ලිප ඕෆ් කරගත්තට පස්සේ අපි මේක ලිපේ බාන්න කැමති නම් බාන්න පුළුවන්. නමුත් මම නම් ලිපේම තියාගෙන එහෙම්ම නිවෙන්න දෙනවා. එහෙම්මම නිවෙන්න දෙනකොට මේක කාලෙට දැන් මේක මේ තාමත් වතුර වගේ දී ගතියකටනේ තියෙන්නේ. නමුත් නිවෙනකොට මේක ටික ටික ගාඩ වෙනවා. එහෙම තමා මම පදම හදාගන්නේ. ඉතින් අපිට කෘත්‍රිම ජාති පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. මම නම් හිතන්නේ මේවට මේක ස්වභාවිකවම ගන්න ජාති දැන් හදාගන්න පුළුවන් ජාතිනේ අපිට. ඉතින් ඒකට මම හිතන්නේ ජෙලටින් වගේ දේවල් පාවිච්චි කරන්න ඕනේ කියලා. මේ තියෙන්නේ හරියටම පැය භාගයකට පස්සේ මම ලිප් ඕෆ් කරලා පැය භාගයකට පස්සේ තමයි මේ ඔයාලට පෙන්නන්නේ. මේගොල්ලන්ට පේනවනේ මම දැන් මේක කාගාලකට නිකන් අර ටික කන ගතියට ඔයගොල්ලන්ට මම හිතනවා මේක පේනවා ඇති කියලා. අර බානකොට තිබුණට වැඩිය තව ටිකක් මේක ඝන වෙලා තියෙනවා. ඊට පස්සේ මම තව වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. පැයකට පස්සේ ලිප් ඕෆ් කරලා පැයකට පස්සේ මම ඔයාලට පෙන්නන වීඩියෝ ක්ලිප් එකක් මේකට ගත්තා. ඒකත් බලන්නකෝ. එතකොට හොඳටම නිවෙනකොට මේක අවශ්‍ය පදමට ගානට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ හරියටම පැයකට පස්සේ. මම මේක ලිප් ඕෆ් කරලා පැයකට පස්සේ ඔයාලට පේනවා නෙමෙයි දැන් මේක ඝන වෙලා තියෙන්නේ තව ටිකක්. මේක තව හොඳටම නිවිලා නැහැ තාම. තාම හොඳ රසයට තියෙනවා. ඒ වුණාට ඇඟිල්ල දාලා කියන්නේ මම මේගොල්ලන්ට ඇඟිල්ල දාලා පෙන්නනවා. ඒ කියන්නේ ගොඩාක්ම රසෙ නෙමෙයි. ඒකට තවත් මේක නිවෙනකොට තව ටිකක් මේක ඝන ගතියට එනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති කන්ට වැඩිය මේක දැන් ඝනයි. මේ බලන්න හොඳ ඝනකමකට තව ටිකක් වෙනකොට මේක ගානටම ජෑම් එක විදිහටම එනවා. මේ තියෙන්නේ පැයකට පස්සේ. මේගොල්ලන්ට පේනවනේ තව ටිකක් මේක තාම රස්නේ. තව ටිකක් නිවෙන තවත් මේක ඝනයි. මම ඔයාලට උදේට ඒ කියන්නේ දැන් මම මේක හැදුවේ රෑනේ. උදෙන් මේක පෙන්නන්නම් තව වීඩියෝ එකක් කරලා. මේ තියෙන්නේ පහුවදා උදේ. මම මේ පහුවදා උදේ තමයි මේක මේ ඇරලා බලන්නේ. ඔයගලන්ට පේනවා ඇති මම ඊයේ රෑ පෙන්නුව ගානට වැඩිය ගොඩක් මේක දැන් ඝනකමට ඇවිල්ලා තියෙන්නේ සෙට් වෙලා තියෙන්නේ. මේ ඔයාලට පේනවනේ. දැන් නියම ගානටම තියෙනවා මේක නිවෙන්න තමා මේ රස්නෙත් එක්ක මේ ගානට හදාගන්නේ. මීට වැඩිය අපි දැන් ඊයේ බාපු ගානට වැඩිය තියාගෙන හැඳි ගගා ඉඳියොත් මේක ගල් වෙනවා. එතකොට අපිට හැන්දෙන්වත් ගන්න අමාරු තරමට ගල් වෙනවා. ඒක නිසා හරි පදයෙන් බාලා නිවෙනකොට මේ ගානට මේක සෙට් වෙලා තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට වීදුරු බෝතලයක් අරන් ඒකට එකක් පුරව ගන්නවා. මේක මේ වීදුරු බෝතලයට දාන එක මම එළියෙන් තමයි තියාගන්නේ. ෆ්‍රිජ් එකේ දාන්නේ නැහැ. ගොඩක් තියෙනවනේ මෙතන. තව මම කන්ටේනර්ස් දෙකකට දා ගන්නවා. ඒ දෙක නම් ෆ්‍රිජ් එකට දානවා. මොකද මේ එකපාර මේ උච්චර ගොඩක් කාලිවර කරන්න බෑනේ අපිට. ඒක නිසා මේ විදිහට දියුල් ජෑම් එකක් හදාගත්තාම අපිට නම් මාස 6කටත් වැඩිය පාවිච්චි කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ඊළඟට
ගේනවා පැෂන් වලින් ජෑම් එකක් හදන විදිහ පැෂන් ෆෘට් වලින්. ඉතින් මේ විදිහටම තමයි එකක් කරන්නේ. ඒකෙත් විශේෂයෙන් කරන්න ඕනි ඇට ටිකත් එක්ක බෙන්ඩර් එකට දාලා ගහලා ගන්න එපා. කොයිම වෙලාවකවත් අපි බීම් එකක් හදද්දී උනත් එහෙම කරාම ඒකේ අර පෙන ගතියකුත් එක්ක පොඩි තිතරසක් එනවා. ඒක නිසා මම නම් කොහොම හැදුවත් පෙනේරයකට දාලා යුස ටික අරගෙන තමයි හදන්නේ. ඉතින් පැෂන් එක ජෑම් හදන්න වුණත් ඒ විදිහටම තමයි කරන්න ඕනේ. අන්නාසි වල නම් වතුර දාන්න අවශ්‍ය නැහැ. ඒක වතුර ගතිය තියෙනවා. බෙන්ඩර් කරනකොට වතුර ගතිය එනවා. දැන් පැෂන් වල වගේ නම් වතුර ගතිය අඩු නිසා අපි එකට වතුර ටිකක් දාලා හොඳට අතින් පොඩි කරලා ජුස් ටික ගන්තාම හරි. ඉතින් ඒ විදිහට තමයි මම මේ හදාගෙන තියෙන්නේ. දැන් මේක පියන වහලා මම එළියෙන් තමයි මේ ටික තියාගන්නේ. මම මේ ටික පියන වහලා මේක එළියෙන් තමයි තියාගන්නේ. ඉතින් මේ තියෙන්නේ මම අනෙක් කන්ටේනර්ස් දෙකකට දාගත්තු ටික. ඉතින් මේ ඒ දෙක නම් මම ෆ්‍රිජ් එකේ දානවා. මම ඉස්සරහට ඔයගලන්ට අරන් එන්නම් පැෂන් වලින් ජෑම් හදන විදිහත් ඔයගලන්ට මම කියලා දෙන්නම්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාලා ඔයාලගේ අදහසුත් කමෙන්ට් එකක් විදිහට මට දාන්න. ඉතින් මං ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.